Hello everyone. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මම වෙනද වගේම ගොඩක් වැදගත් වටින බ්ලොග් එකක් අරගෙන තමයි ආවේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද මම අරගෙන ආවේ තවත් මනි චැලෙන්ජ් එකක්. ඇත්තටම මේක ගොඩක් වැදගත් වෙන්නේ කැම්පස් යන නංගිලා මල්ලිලන්ට. මොකද මම එහෙම කිව්වේ ආදායමක් උපයන්නේ නැතිව ඉන්න අයට තමයි මේ බ්ලොග් එක ගොඩක් විශේෂ වෙන්නේ. දැන් ඔයාලට තේරුණානේ. එහෙනම් බ්ලොග් එක අන්තිම වෙනකම් බලන්න. මම ඔයාලට කියලා දෙනවා දවස් 28ක් ඇතුළත කොහොමද රුපියල් 2000ක මුදලක් එකතු කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද බ්ලොග් එකට යමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. ඉතින් මුලින්ම වෙනම කොලයක් අරගෙන අපි එකතු කරන්න යන සල්ලි ගාන ලියා ගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒක ලොකු මොටිවේෂන් එකක් කියලා මම හිතනවා. ඒ නිසා අපි මුලින්ම වෙනම කොලයක් අරගෙන ඒකේ ලකුණු කරගමු කොටු 28ක්. මේ කොටු 28 ලකුණු කරගන්න ඕන දවස් 7 ගානේ කොටු 7යි. ඒ වගේම සති 4ක් කොටු 4ක් පහළට එන විදියට. එතකොට මෙන්න මේ විදියට තමයි කොටු ටික ලකුණු වෙන්නේ. ඊට පස්සේ ඒ හැම කොටුවක්ම අංක කරගන්න ඕන. අංක කරගන්නේ මෙහෙමයි. පළවෙනි දවසේ රුපියල් 70යි, දෙවෙනි දවසේත් රුපියල් 70යි. ඔන්න ඔය විදියට දවස් 28ෙම රුපියල් 70 ගානේ එකතු වෙවි තමයි මේක යන්නේ. ඒ කියන්නේ පළවෙනි දවසේ ඔයාලා රුපියල් 70ක් දාන්න ඕන, දෙවෙනි දවසේත් ඔයාලා රුපියල් 70ක් දාන්න ඕන. එහෙම දවස් 28ෙම රුපියල් 70 ගානේ දාගෙන ගියාම ඔයාලට අවසානයේ රුපියල් 1968ක මුදලක් එකතු වෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මේ චැලෙන්ජ් එක කරගෙන යන්න ඕන. මම ඔයාලට කියන්නම් මේක ඉතින් කොහොමද ආදායමක් ලබන්නේ නැති කෙනෙක් එකතු කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් ගෙදරින් ඔයාලට වියදම් කරන්න හම්බ වෙන මුදල මාසෙකට හම්බෙනවනේ බස් එකට කියලා, කෑම වලට කියලා, අමතර හදිසියක් වුණොත් කියලා වෙනම වියදම් කරන්න මුදල්. අන්න ඒ මුදල් තමයි මෙන්න මේකට දාන්න ඕන. ඒ කියන්නේ ඒ මුදල් කාර්යක්ෂමව පාවිච්චි කරන විදිය ඔයාලා දැනගන්න ඕන. මෙහෙම හිතමුකෝ ඔයාලට සමහරක් විට බස් එකේ යන්න රුපියල් 70ක් යනවා නම් දවසකට ඔයාලට පුළුවන් වෙනද වගේ බස් එකේ යන්න නැතුව යාළුවොත් එක්ක කතා කර කර පයින් එන්න. නැත්නම් මොකක් හරි උගන්නපු දෙයක් හිත ඒක පාඩම් කරගන්න ගමන් හිතින් පාඩම් කරන ගමන් පයින් එන්න පුළුවන්. එතකොට ඔයාලගේ පාඩම් කරන කාලෙත් ඉතුරුයි, මුදලුත් ඉතුරුයි. හැමදාම කරන්න බැරි වෙයි ඒක. ඒ වුණාට ඉඳලා හිටලා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අනවශ්‍ය විදියට ෆෝන් කාඩ් වලට කෑම ගන්න එහෙම අනවශ්‍ය විදියට වියදම් කරනවා නම් ඒව ලිමිට් කරලා මේ මුදල එකතු කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි එකතු කරන්න යන මුදල් ගාන දාන්න මම වීදුරු බෝතලයක් තමයි යූස් කරන්න හිතුවේ. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද අපි සල්ලි එකතු කරනු දකින්නකොට අපි නිතරම මොටිවේට් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා වීදුරු බෝතලයක් හොඳයි කියලා. එතකොට නිතරම ඇහැට පේනවනේ. ඒ නිසා එහෙම කරන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ වැඩේ වෙන්නේ. මං හිතනවා ඔයාලා හැම කෙනෙක්ටම මේක හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. ඒ වගේම ගොඩක්ම යූස්ෆුල් දෙයක් වෙයි කියලාත් හිතනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙමත් දවසක මේ වගේ ලස්සන වෙනස් විදිය බ්ලොග්ස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.